Good morning. මේ තමයි මගේ first flight experience එක. මේ වීඩියෝ එක මම හිතන්නේ මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. අපි මේ තාම ඉන්නේ කටුනායකට කිට්ටුව. දැන් වෙලාව හරියටම 4:00මාරයි. නෑ 4:20. මගේ ෆ්ලයිට් එකේ check-in එක තියෙන්නේ මගේ ෆ්ලයිට් එක තියෙන්නේ 7:20. check-in එක පටන් ගන්නවා 6:20 ඉඳගෙන. ඉතින් අපි තාම මේ යන ගමන් ඉන්නේ කටුනායකට. දැන් ඔන්න අපි හරවන්නයි ලෑස්තිය. මම හරියටම බැලුවොත් අපේ අම්මලත් එක්ක ඉන්නේ පැයක් වගේ වෙලාවක් එකට. අපේ අම්මා නම් දැන් හොඳටම අවුලෙන් ඉන්නේ. තව චුට්ටකින් මං බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඇතුළට යනවා. සාමාන්‍යයෙන් අපි පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ගන්නකොට අපි අනිවාර්යෙන් චෙක් ඉන් වෙන්න ඕනේ පැය 3කට කලින්. මොකක් හරි ඩොකියුමන්ට්ස් වල ප්‍රශ්නයක් තිබ්බොත් හදිසියෙවත් ඉන් කේස් අපිට ටයිම් එකක් තියෙනවා ඒවා ඔක්කොම අරේන්ජ් කරගන්න. හදිසියෙවත් බියුරෝ බැඳලා නැත්නම් අපිට පුළුවන් ඒ වෙලාවේ එයාපෝට් එකේ තියෙන බියුරෝ කවුන්ටර් එකෙන් බියුරෝ බැඳලා අපිට චෙක් ඉන් වෙන්න පුළුවන්. චෙක් ඉන් වෙන්නත් පැයකට කලින් චෙක් ඉන් වෙන්න ඕන නිසා අපි කලින් යන එක හොඳයි. මගේ ෆ්ලයිට් එක නිසා මං ඇත්තටම හොඳටම මේ අවුලෙන් ඉන්නේ. ඒ කියන්නේ මට අම්මලාව දාලා යන දුකක් තියෙනවා. මං ආයි කවද එනවද කියලා දන්නේ නැහැ. මට අනිත් එකම කිසිම දෙයක් දන්නේ නැහැ. චෙක් ඉන් එකක් වෙන්නේ මම කොහොමද? බෝඩ් වෙලා ගේට් එක ගිහිල්ලා යන්නේ චෙක් ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙන්නේ කොහොමද? බස් එක ගන්නෙ කොහොමද? ඒ කිසිම දෙයක් මම තාම දන්නේ නැහැ. මම ඉතින් එහෙට යනකොට මගේ එහෙ ඉන්න යාළුවන්ගෙන් තමයි මම මේ විස්තර ඔක්කොම ගත්තේ. මම මෙහෙන් එකෙනම අපි මෝල්ඩිව්ස් වලට යනකොට අපි මාලේ සිටි එකේ නෙවෙයි ඉන්නේ. එතකොට අපි තව අයිලන්ඩ් එකකට යන්න ඕනේ. අපේ රිසෝර්ට්ස් තියෙන්නේ ගොඩක් දුරට මාලේ සිටි එකෙන් ගොඩක් ඈත අයිලන්ඩ්ස් වල. ඒ අයිලන්ඩ්ස් වලට යන්න ඕනේ අපි තවත් සීප්ලේන් එකක මාලේ ඉඳගෙන. එතකොට world's largest seaplane operator එක තමයි TMA කියන්නේ Transmoldian Airways. ඒගොල්ලෝ මට අද same day seaplane එකක් දාලා තිබ්බා. හැබැයි seaplane එක හවස් වරුවක තියෙන නිසා මගේ flight එකේ land එක තියෙන්නේ කොහොමත් 9:00 Maldives වලින්. ඒ ගැප් එක අතරතුර මම මෙඩිකල් එක කරගන්න ඕනේ. ඒගොල්ලෝ මම මෙඩිකල් එකට එක්කන් යනවා. මෙඩිකල් එකෙන් පස්සේ රෙස්ට් කරන්න මට රූම් එකකුත් මාලේ සිටි එකේ arrange කරලා තිබ්බා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේන්නේ මාව දාන්න ආපු අපේ වෑන් එක මාව දාලා යනවා ඉතින්. ඉතින් මම එයාලට පුළුවන් තරම් දුරක් ටටා කිව්වා බයි කිව්වා. ඔන්න මම දැන් ඇතුළට යනවා. මොකද මට හරියටම චෙක් ඉන් වෙන්න තිබ්බේ පැය 2:00මාරක් වගේ. මගේ ඩොකියුමන්ට්ස් ක්ලියර් කරගන්න ඕන නිසා මම ඉතින් අම්මලාට සමු දීලා මම මේ තනියම ඇතුළට යන ගමන් ඉන්නේ. මෙතනින් අපි චෙකින් වෙන්න යනකොට මෙතනින් ලේඩි අපේ පාස්පෝර්ට් එක චෙක් කරනවා. අපේ බියුරෝ සීල් එක තියනවාද, බියුරෝ පේ කරලා යනවාද, කම්පැනි නේම් ඔක්කොම චෙක් කරනවා. ඔය අලුතින් ජොබ් එකකට යන කෙනෙක් නම් එයා සාමාන්‍යයෙන් එතනින් අපේ ජොබ් එකේ කොන්ට්‍රැක්ට් එක ඒ ඩොකියුමන්ට්ස් ටික නෝමලි එයා බලනවා. ඊට පස්සේ මෙතනින් චෙක් ඉන් වුණාන් පස්සේ අපිට තියෙන ලැගේජ් ස්කෑන් කරන එක ඉස්සරහින් අපේ ලැගේජස් අපේ චූටි හෑන්ඩ් බෑග් එකේ ඉඳන්ම ෆෝන්ස් ඉඳන්ම ඔක්කොම දේවල් චෙක් කරනවා. ඉතින් මෙතනට වෙනකන් විතරයි අපේ අම්මලාට ගෙවලත් පේ කරලත් එන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. මෙතනින් එහාට මේ චුට්ට යන්න තමයි අමාරුම පවුලේ කට්ටියව ඔක්කොම දාලා. මෙතන තමයි ඩොකියුමන්ට්ස් ඔක්කොම චෙක් කරලා පාස්පෝර්ට් එක ස්කෑන් කරලා ලැගේජස් ඔක්කොම බාර දෙන්නේ. මේ චෙක් ඉන් පොලිම තමයි මගේ තිබ්බ. ඉතින් මම චෙක් ඉන් වෙලා බෝඩිම ඉඳලා මේ ෆ්ලයිට් එකට නගින වෙලාව තමයි මේ වගේ ඉස්සෙන් යන්න දැන් මගේ ෆ්ලයිට් එකේ ටේක් ඔෆ් එක තියෙනවා. මේලා තමයි හොඳටම බය වෙලාව. ඇත්තටම ටේක් ඔෆ් එකක් සහ ලෑන්ඩ් එකක් තමයි අපේ ජීවිතේ වැදගත්ම ෆ්ලයිට් එක යනවා නම් වැදගත්ම වෙලාවල් දෙක. මම නම් ඇත්තටම බයෙන් ටේක් ඔෆ් එකේ ඉන්නේ. තා චුට්ටකින් මම ටේක් ඔෆ් එක ඉවර වෙනවා. ඔන්න බලන්නකො මගේ ටේක් ඔෆ් එක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් CL101 එකේ තමයි මම ඉන්නේ. උදේ 7:20 තමයි අපේ ටේක් ඔෆ් එක කළේ මෝල්ඩිව්ස් වලට. ඔයගොල්ලන්ට පේනවා ඇති මම ටේක් ඔෆ් එක වුණා. දැන් මට ඔයගොල්ලන්ගේ චූටියට පේන්නේ. මේ මගේ ලයිව් එක්ස්පීරියන්ස් එක මගේ ෆස්ට් ෆ්ලයිට් එක. තවම මං ලංකාව උඩ ඉන්නේ. ඒක ඇත්තටම හරිම අමාරු අත්දැකීමක් මේ වෙලාවේ. මම මේ ෆ්ලයිට් එකේ ඉඳගෙන ගන්න වීඩියෝස් මට දැන් එළිය පේන්නේ ලොකු වලාකුළු ගොඩක් විතරයි. දැන් පැයයි විනාඩි 20ක් විතර ගිහිල්ලා තියෙන්නේ ෆ්ලයිට් එක.
අපිට කොහොමත් උඩදී කැමරා විතරයි ඔන් කරන්න පුළුවන්. ඔක්කොම සිම් එයාප්ලේන් මොඩ් දාන්න කියනවා. අපිට ඕනනම් ස්කයි වයිෆයි යූස් කරන්න පුළුවන්. ඔන්න දැන් මෝල්ඩිව්ස් වලට මං කිට්ටුවේ ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් චොරි චොරි දූපත් වගේ පේනවා ෆ්ලයිට් එකේ. මං මේ වින්ඩෝ එකෙන් ගන්න මේ අපේ TM එක මං දැන් ලෑන්ඩ් කරලා TM එකකට ආව එයාපෝට් එකේ ඉඳගෙන මේකතනින් තමයි ඔක්කොම TM ඒ කියන්නේ සීප්ලේන්ස් ඔපරේට් වෙන වෙන මේ සීප්ලේන් වල තමයි අපි යන්න ඕනේ අපේ අයිලන්ඩ්ස් වලට. ඒක නම් ඊටන්ෂන් ෆ්ලයිට් එකට වඩා මාර සද්දේ. ඉතින් මේගොල්ලෝ මට ඇරේන්ජ් කරපු රූම් එක මම මෙඩිකල් එක කරන් මේ රූම් එකට ආවා. මට රූම් එකේ ඉන්න පුළුවන් වුණේ ඇත්තටම පැය දෙකක් වගේ චූටි කාලයක්. මේ තමයි මගේ සීප්ලේන් එක. මේ සීප්ලේන් එක තමයි මන්ට එයා සීප්ලේන් එක. ඉතින් මම ඇත්තටම යන්නේ මාලේ සිටි එකේ ඉඳන් 45 minutes මාමනගාව් අයිලන්ඩ් එකට. ඒ කියන්නේ ඒ අයිලන්ඩ් එකේ ඒ රිසෝට් එක විතරයි තියෙන්නේ. මේ සීප්ලේන් එක තව අයිලන්ඩ්ස් දෙක තුනකට ගිහිල්ලා ගෙස්ලව දාලා තමයි අපේ අයිලන්ඩ් එකට අන්තිමටම යන්නේ. ඉතින් මේ සීප්ලේන් එකේ සද්දේ මම අර ලයිව් සද්දේ මම මෙතනින් දාන්නම් ඇත්තටම. ඒක හරිම අමාරු සද්දයක්. මම ඉතින් මගේ ෆස්ට් සීප්ලේන් එක මම ඉතින් වීඩියෝ කර කර ගියා. නින්ද යන්නෙත් නැහැ සීප්ලේන් එකේ. ඒක ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකට වඩා සද්දේ යන්නේ. මම ඉතින් හොරෙන් සීප්ලේන් එකේ පයිලට්වත් වීඩියෝ එකක් ගත්තා. මෙයාත් බලන් යනකොට ලංකාවේ කෙනෙක්. එයා මාත් එක්ක කතාත් කරා. ඉතින් අපේ සීප්ලේන් එක ලෑන්ඩ් කරන්න තමයි මේ හදන්නේ. අපේ සීප්ලේන් එක ලෑන්ඩ් කරන්නේ අපේ අයිලන්ඩ් එකේ නෙමෙයි. අද අපේ අයිලන්ඩ් එකට ස්ටාෆ් කට්ටිය දෙන්නයි කිව්වා ඉන්නේ. ඒක නිසා අපේ සීප්ලේන් එක එතෙන්ටම යන්නේ නැහැ. එයාලා වෙන රිසෝට් එකකට ගෙස්ලා වැඩි අන්තිම රිසෝට් එකෙන් තමයි සීප්ලේන් එක ලෑන්ඩ් කරන්නේ. මේ තමයි මන් ලෑන්ඩ් කරපු අපේ ළඟ අයිලන්ඩ් එක. මෙතන ඉඳන් අපේ ස්පීඩ් බෝට් එක ඇවිල්ලා තියෙනවා. අපි මම යන රිසෝට් එකේ. එයාලා මගේ ලැගේජස් ඔක්කොම අරගෙන දැන් මේ යන්න හදන්නේ. ඉතින් මගේ මේ පළවෙනි දවසේ මගේ යාළුවෝ සෙට් එකේ ඉඳපු අපි චූටි පාටි එකක් දැම්මා. මේ පාටි එක කියන්නේ අපේ ලංකාවේ කට්ටියක් එහෙ ඉන්න. මම යන්න කලින් ඉඳන් අඳුරනවා. එක රිසෝට් එකේ. ඉතින් චූටි පාටි එකක් ඉතින් මේ මගේ යාළුවෝ අද පාටි එක ඉවර වෙලා මම හෙට ඉඳන් මගේ පළවෙනි දවස වැඩ කරන මේක තමයි මගේ රූම් එක. මම තාම මගේ ලැගේජස් අන්පැක් කරනවා. මේ මගේ පළවෙනි වර්කින් ඩේ එක. බයි බයි.